හරි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ පළවෙනි ස්ට්‍රක්චර් ප්‍රශ්න. ඒ කියන්නේ මිනුම් උපකරණ වලින් ආපු ප්‍රශ්න. ඒකේ කියනවා පාසල් විද්‍යාගාරයක භාවිතා කරන හේ උපකරණයකින් පරීක්ෂණාත්මක ඇටුමක් රූපය දැක්කේ කියලා. විස්තරයක් දීලා තියෙනවා. AB කරේ තෙල් වර්ගයක් තියෙනවා. BB කරේ ජලය තියෙනවා. ඒ වල දර්ශක x1 සහ මේක x2 කියලා තියෙනවා. දර්ශක වල සිට ඉහළ කෙරවලේ සිට ජල කඳේ උස HW. කියන්නේ මෙන්න මේ උස HW කියලා දීලා තියෙනවා. තෙල් වල ජල කඳ H liquid කියලා දීලා තියෙනවා. දර්ශක වල උස x1 සහ s2 වේ නම් HW සඳහා ප්‍රකාශනය මේ දීලා තියෙන පද වලින් ලියන්නයි තියෙන්නේ. හරි. එතකොට එයා උපකරණේ තනිකරම කරන්නේ මෙන්න මේ ලක්ෂයේ පීඩන සමාන කරනවා. එහෙම සමාන වෙන්න එකම ද්‍රව මට්ටම් තියෙන්න ඕනේ නැහැ, එකම මට්ටමේ තියෙන්න ඕනේ නැහැ. මොකද අපි කරන්නේ මෙන්න මෙතන පීඩනයේට මෙන්න මෙතන තියෙන පීඩනය සමාන කරනවා. මොකද එතන තියෙන්නේ වායුගෝල පීඩනය, තියෙනෙත් වායුගෝල පීඩනය. එකම ද්‍රවය තුල එකම මට්ටම් වල පීඩන සමාන හින්දා මේ දෙකේ පීඩන සමානයි, මෙන්න මේ දෙකේ පීඩන සමානයි. එතකොට අපි වායුගෝල පීඩන දෙක දෙපැත්තේ සමාන කරලා මේ දෙක අනියම් ආකාරයට සමාන කරගන්නවා. ඒක තමයි මේකේ කන්සෙප්ට් එක. එතකොට අපි ලියාගමු පීඩනයේ තියෙන ප්‍රකාශනය වෙන්නේ P = h/g. ඒක තමයි මෙතන දාන්න තියෙන්නේ. අපි AB කරෙන් පටන් ගමු. AB කරේ පීඩනය අපි ලියා ගන්න පුළුවන් H liquid තන x1 ρ liquid g. මේක සමාන වෙනවා මෙන්න මෙතන පීඩනයට. ඒක ලියා ගන්න පුළුවන් HW තන x2 වතාවක් ρ water g. මේක අපෙන් අහන්නේ HW සඳහා ප්‍රකාශනයන්නේ. එතකොට අපි HW යුක්ත කරගමු. දෙපැත්තෙම g කැපෙනවා. ρW මේ පැත්තට බෙදලා ඒකෙන් x2 අඩු කරන්න තියෙනවා. එතකොට අපිට HW ට ප්‍රකාශනයක් හදාගන්න පුළුවන් H liquid වතාවක් ρ liquid බෙදීම ρ water ධන x1 ρ liquid ρ water ඍණ x2 මෙහෙම ප්‍රකාශනයක් අපිට එකෙන් හදාගන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රස්ථාරයක් අදින්න පුළුවන් විදිහට අපි හදාගත්තා. y සමානයි මේ තියෙන අනුක්‍රමණය, මේ තියෙන x, මේ තියෙන්නේ අන්තක්කණ්ඩය. ඒ කියන්නේ මේ තියෙන ස්වායත්ත විචලය, මේ තියෙන පරාවර්ත විචලය. y සමානයි ms ධන c ආකාර ප්‍රස්ථාරයක් තමයි අපිට අදින්න පුළුවන් වෙන්නේ. එතකොට මේකට ලකුණු කැඩෙන විදිහ බැලුවොත් මෙන්න මේ ප්‍රකාශනයට පීඩන සමාන කරනවට ලකුණක් හම්බ වෙනවා. ඊට පස්සේ අන්තිම ප්‍රකාශනය මේ විදිහට හදලා ලියනවට ලකුණක් හම්බ වෙනවා. ඒතර මුළු ලකුණු ගාන ලකුණු 2යි. දැන් යනවා රෝම ඉලක්කම් 2ට. වගුවක් දීලා දෙනවා. ඒක අහනවා පාඨාංගනෝ වැඩිම භාගික දෝෂයක් ඇත්තේ කුමන ආගයකට? අපි දන්නවා වැඩිම භාගික දෝෂයක් ඇති වෙන්නේ අඩුම පාඨාංගයේ. ඒ කියන්නේ මේ වගුවේ තියෙන අඩුම පාඨාංගය තමයි මේ නොකිය අහන්නේ. ඒක මොකක්ද? ඒක වෙන්නේ මෙන්න මේ 7.2. ඒක ලියන්නේ තියෙන්නේ. ඊට පස්සේ ඒකට හම්බ වෙනවා ලකුණු එකක්. ඊට පස්සේ කියනවා පහත කණ්ඩාංක තලයේ ලකුණු කිරීමට හැකි කණ්ඩාංක ලකුණු කරන්න. හැකි කණ්ඩාංක ලකුණු කරන්න කියන්නේ සමහර විට මේ හැම කණ්ඩාංකයක්ම හරියට ලකුණු කරන්න බැරි වෙනවා ඉතින්. අන්න ඒකයි යා මෙන්න මෙතන හැකි කණ්ඩාංක කියලා දීලා තියෙන්නේ. අපි බලමු ලකුණු කරන්න. පියන් මේකේ යට සපාටාංග කරලා තියෙන්නේ 10, 11, 12, 13, 14 මේ විදිහට කොටුවෙන් කොටුවට. අපි ඒකේ ලකුණු කරමු පාඨාංග ටික. හරි. අපි පළවෙනි විදිහට පාඨාංග ලකුණු කරමු. අර H liquid 27ක් වෙන. කියන්නේ අපි හොයාගත්තනේ කලින් සමීකරණයක් H liquid තමයි x අක්ෂයට එන්නේ, H water තමයි y අක්ෂයට එන්නේ. එතකොට මෙතන තියෙන්නේ H water. මෙතන තියෙන්නේ H liquid. ඒතර අපේ මේකේ කියන H liquid 27 දී HW 21.6යි කියලා. අපි ලකුණු කරමු. 27 කියන්නේ මෙන්න මේ තීරය. මේකේ 21.6යි. 21.6යි කියන්නේ මෙතන 20යි, මෙතන 21යි. ඒ විදිහට මේ විදිහටම ගිහිල්ලා 21යි 22යි මැදට චුට්ටක් උඩට වෙන්න තමයි ලකුණු වෙන්න ඕනේ. එතකොට ලකුණු වෙන්නේ මෙන්න මේ වගේ තැනකට තමයි ලකුණු වෙන්නේ. හරි අපි එක කණ්ඩාංගයක් ලකුණු කරා. ඒ විදිහටම අනිත් කණ්ඩාංග ටිකක් ලකුණු කරගෙන යන්න ඕන. අනිත් කණ්ඩාංග වෙන්නේ 23 දී 18.4යි. 23 වෙන්නේ මෙන්න මෙතන. මෙන්න මෙහෙම තීරයේ ගෙනහිනවා 18.4යි කියන්නේ මේ මැද තීරෝ 19 18යි මැද එන්න ඕන.
එතකොට අපිට එන්නේ මෙන්න මේ වගේ ලක්ෂයක්. ඒ වගේම මම මේ ටිකක් ලකුණු කරගෙන යනවා. අපි යන් 19.8ට 19.8 එන්නේ මෙතන හරි මැද 19 20 මෙතන තියෙනවා. එතකොට මෙන්න මේ වගේ අගයක් 19.8 එන්නේ 15.8 එන්නේ මෙන්න මෙතන 15 16ට ලං වෙන්න. එතකොට 19.8යි මෙහෙම උඩට ගිහිල්ලා 15.8යි වෙන්නේ. මෙන්න මේ වගේ ලක්ෂයක 16.2 13යි 16.2 වෙන්නේ මෙන්න මේ වගේ අක්ෂයක් 13 වෙන්නේ මෙන්න මෙතන. එතකොට මෙන්න මේ වගේ ලක්ෂයක් එනවා. ඊට පස්සේ 13.4 දී එන්නේ 13 මෙතන 14 මෙතන කියන්නේ මෙන්න මේ වගේ තැන 13.4 දී එන්නේ 10.8ක් 10.8ක් කියන්නේ 10 11 කියන්නේ මෙන්න මේ හරිය වගේ එක තමයි එන්නේ. ඊට පස්සේ දෙනවා 9ට 9 දී 7.2 කියලා. අපි දන්නවා 9 කියන්නේ දැන් 9 කියන එක මෙතන ලකුණු කරලත් නැහැ. එතකොට අපිට මේ පාඨාංගය හරියට ලකුණු කරන්න බෑ. නිසා අපි මේකේ කියලා තියෙනවනේ හැකි කණ්ඩාංක ලකුණු කරන්න කියලා. ඒක හින්දා මේක හැකි කණ්ඩාංකයක් නෙවෙයිනේ. ඒක නිසා ඒක ලකුණු කරන්නේ නැහැ. අපි දැන් ප්‍රස්ථාරය අදිමු. ප්‍රස්ථාරය අදිද්දී එතකොට මෙන්න මේ ලක්ෂ්‍ය මේ ලක්ෂ්‍යය ආවෙන විදිහට අදින්න ඕනේ. මෙන්න මේ විදිහට තියෙනවා. සමහර තැන්වල පොඩි අනුක්‍රමණ තියෙන කියන්නේ විෂමතාව වගේ තියෙනවා. ඒ මම ගොඩක් මේක හරියට 100%ක් වෙන්න මේක ලකුණු කරේ නැහැ. ඔයාලට ප්‍රස්ථාර වල ඒක හරියටම ලකුණු කරන්න පුළුවන්. ඒතර මේ වගේ ප්‍රස්ථාරයක් තමයි ඇදෙන්නේ. මේකට ලකුණු දෙන විදිහ ගැන කතා කරොත් මෙහෙමයි ලකුණු දෙන්නේ. මේකේ රේඛාව අඳින එකට කියන්නේ ප්‍රස්ථාර රේඛාව ඇඳීමට ලකුණක් දෙනවා. ලක්ෂ 3ක් රේඛාව ඇඳීමට ලකුණු එකක් දෙනවා. මේකේ ලක්ෂ 3ක්වත් අවම කණ්ඩාංක ලකුණු කරන්න ඕන. ඒකට ලකුණක් දෙනවා. ඒ විදිහට තමයි මෙතන ලකුණු දෙක ඉන්නේ. මේකේ අක්ෂ වලට ලකුණු දීලා නැහැ. මොකද මේ ප්‍රශ්නේ ටික ලොකු නිසා ලකුණු කඩන විදිය චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. නැත්නම් සාමාන්‍ය අක්ෂ වලට ලකුණු දෙනවා. මේකේ අක්ෂ ලකුණු කරලා දීලා තියෙන නිසා මේක දීලා නැහැ. ඊට පස්සේ කියනවා තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රස්ථාරය භාවිතා කර තෙල්වල සාපේක්ෂ ඝනත්වය සොයන්න කියලා. එතකොට ප්‍රස්ථාරය භාවිතා කර තෙල්වල සාපේක්ෂ ඝනත්වය කියන්නේ ඕනෑම දෙයක සාපේක්ෂ ඝනත්වය කියන්නේ අදාළ ද්‍රව්‍ය ඝනත්වය බෙදීම ජලයේ ඝනත්වය. අපි හොයාගත්තා සමීකරණයේදී අනුක්‍රමණය වෙන්නේ ඒක. ඒ කියන්නේ මේකේ නොකිය අහලා තියෙන්නේ මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකක්ද කියලා. අපිට අනුක්‍රමණය හොයාගන්න පුළුවන් ලක්ෂ දෙකක් ලකුණු කරගන්නවා. ලක්ෂ දෙකක් මොකක් හරි ලකුණු කරගෙන මේක x එක y එක ලකුණු කරගන්නවා. මේක x දෙක y දෙක ලකුණු කරගන්නවා. එතකොට අනුක්‍රමණය හොයාගන්න පුළුවන් x කණ්ඩාංක වෙනස බෙදීම y කණ්ඩාංක වෙනස වෙන. ඔන්නෝමයි අනුක්‍රමණයට යන්නේ. සොරි මෙතන පොඩි මිස්ටේක් එකක් තියෙනවා. අනුක්‍රමණය කියන්නේ y කණ්ඩාංක බෙදීම x කණ්ඩාංක කියන්නේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඒ විදිහටයි අනුක්‍රමණය හොයන්නේ. අපි අනුක්‍රමණය හොයද්දී පාඨාංග දෙකක් හොයාගන්නවා. එතකොට y කණ්ඩාංක දෙකක් දාගන්නවා. 21.0 බෙදීම 26.2 13.6. එතකොට පිටුපුවාම එනවා 0.79 කියලා. හැබැයි මේ මම ගත්ත පාඨාංගයම ඔයාලා ගන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට කැමති පාඨාංගයක් ගන්න පුළුවන්. හැබැයි මේ පාඨාංග දෙක ගනිද්දී ඊටාම ආසන්න පාඨාංග ගන්න එක වැරදි. යම්කිසි පරතරයක් තියෙන විදිහට තමයි පාඨාංග අරන් අනුක්‍රමණය හොයාගන්න ඕන. එච්චරයි වෙන්න ඕන. එතකොට මේකට ලකුණු දෙන විදිහ ගැන කතා කරොත් මෙහෙමයි. මේකේ ලකුණු දෙනවා 0.75 ඉඳන් 0.85 දක්වා මොකක් හරි අගයක් ඇවිල්ලා තියෙනවා නම් ලකුණු එකක් දෙනවා. මොකද මේකේ ඔය අනුක්‍රමණය ගන්න පාඨාංකේ මත සමහර වෙලාවට අර ප්‍රස්ථාරයේ 100%ක්ම හරි නොවුනොත් අර අගයන් විචල්්‍ය වෙන්න පුළුවන් නිසා. ඊට පස්සේ අහනවා 4 පරීක්ෂණය කිරීමේදී බීකරවල අඩංගු ද්‍රව මට්ටම් සමාන කිරීම අවශ්‍යද? පිළිතුරු පහදන්න. නෑනේ. අපි කලින්ම කිව්වා. ඒ කියන්නේ අඩංගු ද්‍රව මට්ටම් වල පීඩන නෙමෙයි අපි සමාන කරන්නේ. ඒක වායුගෝලීය පීඩනයට සමාන කරලා අන්තිමට වායුගෝල පීඩන දෙක සමාන කරලා තමයි ඇතුළේ දෙක එකිනෙකට සමාන වෙන්නේ. අර ප්‍රත්‍යක්ෂ වගේ දෙයක් තියෙනවා. ඒතර අපිට උත්තරේ ලියන්න පුළුවන් මෙහෙම. නැත කියලා ලියන්න පුළුවන්.
හේතුවට කිව් හැකි බීකර දෙකේම ද්‍රව මට්ටම් වල පීඩන වායුගෝල පීඩනය පවතිනවා. ඒක නිසා වෙනම ආය ඇතුළේ මුකුත් කරන්න ඕනේ නැහැ. අපි ලියමු බීකර දෙකේම ද්‍රව මට්ටම් වල පීඩන වායුගෝලීය පීඩනය පවතී. පස්වෙනි එක අහනවා බාහුව දෙකේ හරස්කඩ වර්ගඵල එකම වීම අවශ්‍ය වේද හේතු දක්වන්න. අපි දන්නවා ද්‍රව ස්ථිති පීඩනයට බලපාන P = HρG කියන මේ ප්‍රකාශනය. ඒකෙදි කිසිම තැනක හරස්කඩ ගැන මේ මෙන්ෂන් වෙලා නැහැ. ඒ කියන්නේ තනිකර සිරස් උස විතරයි ද්‍රව ස්ථිතික පීඩනයට බලපාන්නේ. ඒ නිසා උත්තරේ නැත. පීඩනය කෙරෙහි බලපාන්නේ සිරස් උස පමණි. ඊට පස්සේ 6 වෙනි එකේ අහනවා මෙම උපකරණයේ පාඨාංග නිවැරදිව ගැනීම සඳහා අවශ්‍ය තවත් උපකරණයක් ඇත. එම උපකරණය නම් කර එම උපකරණය භාවිත කිරීමෙන් ඇසෙන වාසි සඳහන් කරන්න. උපකරණය තමයි විහිිත චතුරස්‍රය. මොකේද මේක පාවිච්චි කරන්නේ? විහිිත චතුරස්‍රය පාවිච්චි කරන්නේ අපි අර H liquid H water ගන්නවානේ. අන්නේ පාඨාංග දෙකේ නිරවද්‍යතාව වැඩි කිරීමටයි විහිිත චතුරස්‍රය පාවිච්චි කරන්නේ. මොකද ඒක මත පරීක්ෂණය පදනම් වෙනවනේ. ඒක ලැබෙන වාසිය තමයි අපි ගොඩක් වෙලාවට S මට්ටමින් ගත්තොත් අසමපාත දෝෂයක් වෙන්න පුළුවන්. විහිිත චතුරස්‍රය භාවිත කරොත් අසමපාත දෝෂය අවම වෙනවා. ඒ වාසිය තමයි අන්න ඒක. ලියා ගන්න පුළුවන්. අසමපාත දෝෂය අවම වෙනවා කියලා. 7 වෙනි එක අහනවා අඩු කාලයක් තුළ පරීක්ෂණ සිදු කිරීම සඳහා එහා උපකරණය ඉහළට ද්‍රව දෙකම ගමන් කරවා ඉන්පසු ද්‍රව මට්ටම් ක්‍රමයෙන් පහළට හෙලීමෙන් පාඩම් ගන්න ලබයි. මෙවිට පාඨාංග දෝෂ විය හැක්කේ ඇයි කියලා අහනවා. ඒක තමයි ද්‍රව නලය තුලේ පහළට බැසීමට, ඒ කියන්නේ නලය තුලින් පහළට බහින්න බෑ. ඒ පහළට බහින්න යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ වගේම පහළට බහිද්දී නලය තුල රැඳෙන්න chance එකක් තියෙනවා. අන්න ඒක තමයි ඒකට හේතුව. ඒක ලියන්න පුළුවන්. ද්‍රව නලය දිගේ පහළට බැසීමට කාලයක් ගත වීම. ඊට පස්සේ 8 වෙනි එක අහනවා පහත දැක්කී ඇති දක්වන ගුණ ඇති ද්‍රවවල සාපේක්ෂ ඝනත්වය සෙවීම සඳහා හේයා උපකරණය භාවිත කළ හැකිද නොහැකිද යන්නේ ඒ ඉදිරියෙන් දක්වන්න. අපි දන්නවා හේයා උපකරණය ගත්තාම ඒකේ ද්‍රව දෙක කිසිම අවස්ථාවක මිශ්‍ර වෙන්නේ නැහැ. ඒක නිසා මේක මිශ්‍රණ ද්‍රව තිබ්බත් මිශ්‍ර වෙන්නේ නැති ද්‍රව තිබ්බත් වෙනසක් නැහැ. හැබැයි වාෂ්පශීලී ද්‍රව තිබ්බොත් මේක පාවිච්චි කරන්න බෑ. මොකද මෙතන පීඩන වල ඒ කියන්නේ වායුගෝලීය වෙනස් වෙලා අන්න ඒ නිසා වාෂ්පශීලී ද්‍රව වලින් තියෙන ඒවා අපිට මේකේ මයින්න බෑ. එතකොට අහනවා අධික වාෂ්පශීලී ද්‍රව. ඒ වගේ සාපේක්ෂ ඝනත්වයේ මේ සොයන්න හේයා උපකරණය පාවිච්චි කරන්න බෑ. ඒතර අපි මේක නොහැක දානවා. එකිනෙකට මිශ්‍රවන ද්‍රව්‍ය හොයන්න පුළුවන්. මොකද මේකෙදි කිසිම වෙලාවක ද්‍රව දෙක මිශ්‍ර වෙන්නේ නැහැ නේ. ඒක නිසා මිශ්‍ර වුණත් එකයි නැතත් එකයි. ඊට මිශ්‍ර නොවන ද්‍රව කොහොමද හොයාගන්න පුළුවන්? හරි. ඒ ටික තමයි ඒකේ තියෙන්නේ. මේකට ලකුණු දෙන විදිය ගැන කතා කරමු. හතරවෙනි ප්‍රශ්නෙට මෙන්න මේකට ලකුණු එකක් දීලා තියෙනවා. ඒ විදිහටම පස්වෙනි ප්‍රශ්නෙට ලකුණු එකක් දීලා තියෙනවා. හයවෙනි ප්‍රශ්නේ විහිිත චතුරස්‍රය කියන එකට ලකුණයි. හේතුවට ලකුණයි. අරකෙදි මේකට ලකුණයි. මේකේ ලකුණු ගානේ ලකුණු 3. ඒ විදිහට තමයි මේකේ පළවෙනි A part එක ඉවර වෙන්නේ. දැන් B part එකට යමු. හරි. අපි B part එක බලමු. B part එකේ තියෙන්නේ මිනුම් උපකරණ පිළිබඳ තමයි ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ වර්ණී කැලිපර් එක ගැන. එහා උපකරණයකින් මනින් ලද ඝනත්වය ඇති තෙල් තොගයක් මේ විදිහට ඒකාකාර ඝනකමක් තියෙන සිලින්ඩරාකාර වීදුරු බෝතල් වලට පුරවනවා. බෝතලේ බාහිර විස්කම්බේ මූලාංක වර්ධක් නොමැති වර්ණී කැලිපර් එකකින් මැන්නපුවහම පහත රූපයේ විදිහට පාඨාංගයක් එනවා. එවැනි බෝතලයකින් ලබාගත් කුඩා වීදුරු කැබල්ලක ඝනකම වර්ණී කැලිපරයෙන් මැන්න විට පහත රූපයේ පරිදි පාඨාංග ලැබෙනවා. එතකොට ඒකේ අපි පළවෙනි රෝම ඉලක්කම් එකට යමු. රෝම ඉලක්කම් එකේ අහනවා P රූපයේ පාඨාංගය කීයද කියලා. එතකොට මෙන්න මෙතනින් තමයි P රූපය කියන්නේ මේකට, Q රූපය කියන්නේ මේකට. P රූපයේ පාඨාංගය හොයන්න යද්දී අපි මේ වර්ණී කැලිපරේ සාමාන්‍ය කුඩා මිනුම 0.01 මිලිමීටර් විදිහට සලකනවා.
එතකොට මෙතන 4 තියෙනවා මෙතන 5 තියෙනවා ඒවා තියෙන්නේ සෙන්ටිමීටර් වල. කියන්නේ මෙතන මිලිමීටර් 40යි මෙතන මිලිමීටර් 50යි. එතකොට මෙතන මිලිමීටර් 45 ලකුණ තියෙනවා. එතකොට වර්නියර් කැලිපර් එකකින් මිනුමක් ගන්න විදිහ දන්නවා අපි. ප්‍රධාන පරිමාණය ධන වර්නියර් පරිමාණයේ ප්‍රධාන පරිමාණයට එකතු කරනවා. වර්නියර් පරිමාණයේ කොටස් ගණන වැඩි කිරීම කුඩාම මිනුම. ඔබ තමයි වර්නියර් එකක් කියව ගන්න විදිහ. එතකොට ආසන්නම ලක්ෂයනවා මෙතනින් 46 මිලිමීටර් කියලා. එතනින් පස්සේ සමපාත වෙලා තියෙන කොටස් ගන්න 4යි. ඒතරක් ලියා ගන්න පුළුවන් ප්‍රධාන පරිමාණයේ කොටසකදී 46යි. 0.01 වැඩි කිරීම 4යි. එතකොට P රූපයේ පාඨාංක කියනවා 46.4 මිලිමීටර් කියලා. ඒ විදිහටම Q රූපයේ පාඨාංකය ගත්තොත් මෙතන 3 තියෙනවා. ඒ කියන්නේ මිලිමීටර් 3යි. සම්පාත වෙලා තියෙන දෙවෙනි එක. ඒ කියන්නේ 3.2 මිලිමීටර්. බෝතලේ ආභ්‍යන්තර විස්කම්භය කියන්නේ මේක දෙකෙන් ගුණ කරලා 46.4න් අඩු කරන්නයි තියෙන්නේ. එතකොට එනවා 40 මිලිමීටර් කියලා. මේක වුණා අපිට ලියා ගන්න පුළුවන් සෙන්ටිමීටර් වලින් 4.64යි කියලා. මේක 0.32 සෙන්ටිමීටර් කියලා ලියා ගන්න පුළුවන්. මේක සෙන්ටිමීටර් 4යි කියලා ලියා ගන්න පුළුවන්. ඒකට ලකුණු කැඩෙන විදිහ බැලුවොත් මේකට ලකුණයි මේකට ලකුණයි මේකට ලකුණයි මේකට ලකුණ විදිහට තමයි ලකුණු කැඩෙන්නේ. අපි ඊට පස්සේ යමු දෙවෙනි එකට. බෝතලයකට දමන තෙල් ප්‍රමාණය උස සෙන්ටිමීටර් 5යි නම් බෝතලයට පුරවන තෙල් පරිමාව මිලිලීටර් වලින් කොපමණද කියලා අහනවා. අපි මේකේ පරිමාව හොයාගෙන ඉස්සර මොනවා කරන්නද? v = 5r වර්ග h. 5 3යි විදිහට සලකලා අපි ගාන හදමු. තව 5 සමානයි 3.14 විදිහට සලකලා හදමු. මොකද දෙවිදිහෙම හදලා තියන්න පුළුවන් නේ ඕනකනේ. මේකේ 5 සමානයි 3 විදිහට දීලා දෙන්න ඕන. මොකද ගාන ලේසි වෙන්න. 3.14න් හදුවත් වැරද්දක් නැහැ. 5 3යි r කියන්නේ අර 4 වර්ගයක්. උස වෙනවා 5ක්. මිලිලීටර් 60ක් වෙනවා පරිමාව. මේකෙන් ගියොත් v සමානයි මේ විදිහටම 62.8 මිලිලීටර් කියලා එනවා. මේකට ලකුණු කැඩෙන්නේ මෙතනට ලකුණයි මෙතනට ලකුණයි. ඒ කියන්නේ මෙතනට ලකුණු දෙකක් නෑ. මේ විදිහට හැදුවොත් එක ලකුණයි මේ විදිහට හැදුවොත් එක ලකුණයි. කොහොම හරි ලකුණයි තියෙන්නේ. තුන්වෙනි එකේ කියනවා තෙල් වර්ගයේ කකුලේ අමාරුවකට ආලේප කරනවලු කකුලේ විස්කම්භය 10යි. කකුලේ 20 සෙන්ටිමීටර් උසකට දානවා කියලා කියනවා. එතන මේකේ විස්කම්භය 10 නම් අරේ 10යි. මේ අරේ 5යි. උස සෙන්ටිමීටර් 20යි. කවුල සිලින්ඩරාකාරයි සලකන්න ආලේප කරනලා තෙල් වල ඝනකම 0.1යි නම් අවශ්‍ය තෙල් පරිමාව ගණනය කරන්න. අපිට එතකොට මෙන්න මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයාගන්න ඕනේ. ඒක අපිට ලියා ගන්න පුළුවන් 25r වතාවක් h කියලා. උස 0.1 මිලිලීටර් කියන එක x කියලා ගමු. ඒක සුළු කරගත්තොත් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 20 වැඩි කිරීම 10 ඍණ 2යි. ඊට එනවා 6 මිලිලීටර් කියලා. අපි මේවා මීටර් කරන්න ගියේ නැත්තේ මේක සෙන්ටිමීටර් වලින් ආදේශ කරොත් අපිට කියා ගන්න පුළුවන් 1 ඝන සෙන්ටිමීටරයක් 1 මිලිලීටරයකට සමාන නිසා. ඒ විදිහටම 5 සමානයි 3.14 කියලා සැලකුවොත් v වලට එනවා 6.28 මිලිලීටර් කියලා. මේකට ලකුණු දෙන්නේ මෙතනට ලකුණයි මෙතනට ලකුණයි. ලකුණු දෙකක් එන්නේ නැහැ දෙවිදියෙන්ම හැදුවා කියලා. එක ලකුණයි එන්නේ. B පාර්ට් එකේ තියෙනවා දිනකට තෙල් ආලේප කරන්නයි නම් කියලා. එතකොට දිනකට දෙවතාවක් තෙල් ආලේප කරන්නයි කියලා මිස්ටේක් එකක් දීලා තියෙනවා. ඒකෙත් ඒ විදිහටම ගාන හදමු. 5 සමානයි 3යි නම් අපි මිලිලීටර් 60යිනේ මුල් පරිමාව. එතකොට දවසකට එක වතාවකට 6ක් වෙනවා නම් පාර දෙකකට 6 වැඩි කිරීම දෙකක් වෙනවා. එතකොට අපිට දවස් 5කට පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහටම 5 සමානයි 3.14යි නම් 62.8 6.28 වැඩි කිරීම දෙක. ඒත් දින 5යි. මෙතනට ලකුණයි. මේ විදිහට හැදුවොත් ඒත් ලකුණයි. මුළු ලකුණු ගාන ලකුණු 20ක් වෙනවා. ඒ විදිහට තමයි ස්ට්‍රක්චර් එක ඉවර වෙන්නේ. හිතෙනවා වලට මේක තේරෙන්නේ නැති කියලා. එච්චරයි.